යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබම සුබ දවසක් වේ අයයි මේ උදෑසන ප්‍රාර්ථනා කරන මොහොතේ අපි බලමු ශුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. එහෙත් ස්වාමින් වහන්සේ යෝසෙප් සමග සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුයෙහි ඔහුට කරුණාව ගෙන දුන්සේක. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, අපට තනිකමක් නැතිනම් හුදකලා බවක් දැනෙන අවස්ථා ඕනතරම් තිබෙනවා. ඊට පස්සේ සදාන් වන්නව පුද්ගලයා වූ යෝසෙප් තම සහෝදරයන් විසින්ම ඔහු විකුණුවාට පසු කානාන් සිට ඊජිප්තුවට රැගෙන යනවා. ඊට පසු බොරු චෝදනා මත යෝසෙප් සිරගත කරනු ලබනවා. පවුලේ කිසිවෙකුත් නැතුව විදේශ රටක සිරගෙදරදී යෝසෙප්ට මොනවා හිතෙන්නේ ඇද්ද? මේ කිසිවක් සිදුවේ ඔහුගේ වරදින්ද? මේ සියලු වාතාවරණ මැද්දේ යෝසෙප් ශක්තිමත්ව ධෛර්යමත්ව සිටියේ කොහොමද? සෙනෙහවන්තය, මේකට ඇති බලවත්ම රහස තමයි යෝසෙප් සමග දෙවියන් වහන්සේ සිටියා. මේ පදයේ ඇතුළත් උප්පත්ති 39 වෙනි පරිච්ඡේදයේ මුළුල්ලේම 4 වතාවක් සඳහන් වෙනවා යෝසෙප් සමග දෙවියන් වහන්සේ සිටි බව. මෙන්න සවන් දෙන මගේ මිත්‍රය, ඔබද තනුව පුද්ගලික ලෙස අන් අයගෙන් ඈත් වෙලා හුදකලා බවින් දින්නේ. ඔබ දන්නවද කවුරු අපව අතහැරියත්, කවුරු අපව ඈත් වෙලා ගියත් දෙවියන් වහන්සේ අප සමග ඉන්නවමයි. මන්ද ශුද්ධ බයිබලයේ මතෙව් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සඳහන් වෙනවා, මමද ලෝකාන්තිම දක්වා සෑම කල්ලිම නුඹලා සමග සිටිමි කියා. ඔබගේ ගැලුම්කරු යේසුස් වහන්සේ ඔබ සමග සිටියේදී ඔබ කිසිදා තනි නොවේ. මේ තවත් දාවිත්තුමා ඉතා අලංකාරව ශුද්ධ බයිබලයේ ගීතාවලිය 139 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා, එනම් ඔබගේ ආත්මය කෙරෙන් කොතනකට පලා යම්ද? ඔබ ඉදිරියේ කොතනකට පලා යම්ද? එවැනි නිසාකමක් ඇති දෙවියන් වහන්සේවයි අපි නමතින්නේ. එම නිසා මෙට සවන් දෙන සෙනෙහවන්තය, ඔබ මේ ගෙවන ජීවිතයේ මොනතරම් අමාරු අවස්ථාවක සිටියත් ඔබ බිය නොවන්න. මන්ද ඔබ සමග දෙවියන් වහන්සේ සදා කාලෙටම සිටිනවා ඇත. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවිතුනේ, අද දවස් වචනය ගැන ස්වාමීන් දවස ගැන ස්තුතියි. ස්වාමීන් මේ පොළොවේ ස්වාමීන් මිනිසෙක් ලෙස ස්වාමීන් කවුරු අපව දාලා ගියත්, තනි කරත්, අත්හැරියත්, එපා කරත්, කොන් කරත් ස්වාමීන් ඔබගේ වචනේ පොරොන්දුවයි. ඔබ වහන්සේ කවදාකවත් අපව ස්වාමීන් තනි නොකරන බව. එදා යෝසෙප් සමග ස්වාමීන් සිටි දෙවියන් වහන්සේ අද අප සමග සිටින නිසා අපව ධෛර්යමත් කරන, ශක්තිමත් කරන, තනි නොකරන, ස්වාමීන් සනසන ඒ දෙවියන් වහන්සේ ඔබම නිසා සුදුයි. මෙන්න සවන් දෙන මොහොතේදීත් එවැනි ජීවිතය තුළ පීඩිතව ස්වාමීන් තනිකමෙන්, ස්වාමීන් අසරණකමෙන් යමෙක් ඉන්නවද? ඒ ජීවිතයට මේ වචනය තුළින් ස්වාමීන් ස්පර්ශ කරලා ඔබ ධෛර්යමත් කරමු. අදවස ගැන බාර කරමින් යාක්ට කරනවා. මේ වචනය දැන් ස්වාමීන් මෙට සමන් දෙනවා සෑම ජීවිතයක් මැද ඔබ ආශිර්වාදයක් කොට ඔබ නිදහස් කළමනවා. සෑම ජීවිතයක් තව තවත් ඔබගේ වචන තුළ ස්වාමීන් ස්ථිර කරමු. ගොඩනගමු. දැන් සියල්ල ඔබගේ ලියවට බාරයි කැපයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුමු නාමයෙන්. ආමේන්.